අංක 36 පන්සිල් ආරක්ෂා කිරීම. මේ පන්සිල් ආරක්ෂා කිරීම කියන්නේ ඉතාමත් වැදගත් කාරණයක්. මොකද දරුවන්ට පොඩි කාලේ ඉඳලම පුරුදු කරන්න ඕන සිල්වත්කම කියන කාරණය. මිනිස්සු වෙන අපි මිනිසත් බවක් ලබන්නේ සිල්වත් නිසානේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවානේ. සීලේ වටිනාකම තථාගතයන් වහන්සේ වගේ යම් කෙනෙක් දන්නවා නම් ජීවිතේ නිසාවත් ශික්ෂාපද කඩන්නේ නැහැ කියලා. ඒ තරම් සීලේ වටිනවා. සිල්වත් වීම නිසා තමයි මිනිසත් බවක් ලබලා තියෙන්නේ. ඒකට අතීත භවයන් වල ඔය මේ මිනිසත් බව ලබලා තියෙන හැමෝම අතීතයේ සිල්වත් වුණා. ඒ නිසායි දැන් මේ මිනිස් බව ලබලා තියෙන්නේ. දැන් ඒතකොට හිතන්නකෝ මේ මිනිස් බව ලබලා ඉන්න කී දෙනෙක් නැවත මිනිසත් බව ලබයිද කියලා. ඒකනේ බුදුරජාණන් වහන්සේ අර නියපිටට පස් ටිකක් කරන් උපමාවක් දැක්වේ. මෙන්න මේ වගේ සුළු පිටසක් තමයි නැවත මිනිස් බවක් ලබන්නේ කියලා. එතකොට අපිත් එක්ක ඉන්න අපේ දරුවෝ නැවත මිනිස් බවක් ලබන්න ඕනද? දිව්‍ය භවයක් ලබන්න ඕනද? බ්‍රහ්ම භවයක් ලබන්න ඕනද? නැත්නම් නිරේට යන්න ඕනද? പ്രേත ලෝකෙටද? තිරිසන් ලෝකෙටද? කොහාටද යන්න ඕන? අපි මේ අධ්‍යාපනය කියලා කිව්වට ඔය අධ්‍යාපනය ලැබපු කී දෙනෙක් ආපහු මනුස්ස ජීවිතයක් ලබයිද? දිව්‍ය භවයන් ගැන නම් කතා කරන්නම දෙයක් නැහැනේ. මිනිස් භවයක්වත් ලබන්නට වාසනාව නැති බොහෝ අය ඉන්නවා. ඔබ ගැනම හිතලා බලන්න. මම කොහේ උපදීද කියලා. මේ සීලේ ඒ තරම් වටින එක. ඒකයි බුදුරජාණන් වහන්සේ මේ ශික්ෂාපද අනුදෙනවා දාලේ. බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නත් ඉස්සෙල්ලා ඉඳලා මේ ශික්ෂාපද තිබුණානේ. එතකොට මේ ශික්ෂාපද එකක් හරි කඩ කරොත් ඒක මහා බරපතල විපාක වාරයක් තියෙනවා. ඒ හින්දා පුංචි කාලේ ඉඳලම දරුවන්ට සිල් ආරක්ෂා කරන්න පුරුදු කරන්න ඕනේ. අපි ආදර්ශමත් වෙන්න ඕනේ. අපි නිසා දරුවන්ට සිල් කඩන්න ඉඩ තියන්න හොඳ නැහැ. අපි හින්දා බොරු කියන්න, අපි හින්දා මඳුරෙක්වත් මරන්න ඉඩ තියන්න හොඳ නැහැ. අන්න ඒ විදිහට අපි කැපවීමෙන් අපේ දරුවා ආරක්ෂා කරගන්න මහන්සි ගන්න ඕනේ. අපි මේ එක් ශික්ෂාපදයට ලකුණු 5 බැගින් දාගන්න කියලා මතක් කරලා තියෙනවා. එතකොට දරුවන්ට මතක් කරන්න ඕනේ. අද දවසේ කොහොමද පුතේ ශික්ෂාපද ටික ආරක්ෂා කරගත්තේ? මූලෙන්ගතව කතා කරලා. එතකොට සමහර අවස්ථාවල කියන්න පුළුවන් අනේ අද මෙහෙම එකක් වුණා මේකට මොකද දන්නේ මේකට අපිට ලකුණු දාගන්න පුළුවන්ද කියලා ප්‍රශ්නත් අහන්න පුළුවන්. එතකොට ඥානවන්ත ඒවට උත්තර දීලා ලකුණු දාගන්න උදව් කරන්න. නොතේරෙන දෙයක් තිබ්බොත් තේරෙන කෙනෙක්ගෙන් අහන්න. තේරෙන්නේ නැත්නම් අපිට හරි පණිවිඩයක් දෙන්න. අපිට තේරෙන විදිහට අපි කියලා දෙන්නම් මේ කාරණේ. ඒ නිසා මේ පන්සිල් ආරක්ෂා කරන්න දරුවෝ යොමු කරන්න. මොකද අපිට ආපහු මේ දරුවෝ මිනිස්සු වෙනවට, දෙවියත්වයට යනවට, බ්‍රහ්මත්වයට යනවට සතුටක් තියෙනවා. නිවනට යොමු වෙන්න එපා. මෙතනින් ආයේ නිරේට යනවා නම් ඒක අපරාධයක් නේ. අපි මහන්සි ගන්න මේ දරුවෝ ඉහළට ගන්නනේ. ඒ නිසා ඒක අමතක කරන්න එපා. මේ කාලේ නම් ලොකු උනන්දුවක් තියෙන බොහෝ අයගේ සිල්වත් වෙන්න අපි දන්නවා. වෛද්‍යවරු, ඉංජිනේරු, ආචාර්ය මහාචාර්යවරු ඇතුළු නීතිඥ මහත්මයන් පවා පන්සිල් රකින්න උත්සාහ කරනවා කිව්වොත් ඔබලා පුදුම වෙයි. එහෙම අයත් ඉන්නවා. හොඳයි. එතකොට අංක 37 අන් අයගේ සිත් නොරිදෙන ලෙස කතා කිරීම.
මේ කාරණා තවත් ඒවා සමග බැඳිලා තියෙනවා. අපි ඊටින් කියපුවා. ඒක වැඩි හිටියන්ද එහෙම හොඳට වැටහෙයි. හැබැයි පොඩි දරුවන්ට මේවා එච්චර වැටහෙන්නේ නැහැ. ඒ නිසා තමයි මේවා වෙන වෙනම දාලා තියෙන්නේ. ඒකට මොකද ගුරුවරයෙක් ගාව කතා කරනකොට වැඩිහිටියෙක් ගාව කතා කරනකොට ඕනම තැනක මට සිලුටු විදියට කතා කරන්න පුරුදු කරන්න ඕන. මේ කියන මම වුණත් ටිකක් සැරින් කතා කරන චරිතයක්. නමුත් අපිට පුළුවන් නම් අපේ දරුවෝ පුංචි කාලේ ඉඳලා මෙහෙම හදන්න. ඒක තාමත් වටිනවා. ප්‍රියමනාප විදියට කතා කරන එක. කවුරුත් කැමති නේද? ඒ හින්දා ඒත් නොරදින විදියට කතා කරන්න ලේසි නෑ. නමුත් පුරුදු වුණොත් ලොකු දෙයක්. මොකද හොඳ ගමනක් යන්න පුළුවන්. ඒ හින්දා දරුවන්ට ඒක පුරුදු කරන්න. ඒ මට්ටමට අනුව ලකුණු දාගන්න පුරුදු කරන්න පුළුවන්. ඒ වගේම 38 අන් අයගේ සිත් නොරිදෙන ලෙස හැසිරීම. මේකත් ඉතාමත් වැදගත්. මොකද අපි ජීවත් වෙන සමාජයනේ. එතකොට අපිට තනියෙන් ඉන්න පුළුවන්කමක් නැහැ. අපි කරන කියන දේවල් අනිත් අයටත් අදාළයි. එතකොට අපේ හැසිරීම අනිත් අයට බාධාවක් කරදරයක් වෙනකොට ඇත්තටම ඒක ඇත්තට සාධාරණ නෑනේ. මේ සමහර අය ඉන්නවා අපි මොනවා කරත් වැරදි අය ඉන්නවා. ඒක වෙනම ලෙඩක්. නමුත් අපි මේවා තේරුම් අරගෙන අනිත් අයට කරදරයක් පීඩාවක් දුකක් නොවන විදිහට හැසිරෙන්න දක්ෂ වෙන්න ඕන. කතා වගේම. එතකොට අපේ වැඩ කටයුතු වල ඉඳලම ගෙදර දොරේ ඉඳලම රැකියාව කරන ස්ථාන ඉඳලම හැම තැනකදීම අපිට පුළුවන් දිව්‍යයන්ගේ පව ආශිර්වාද ලැබෙන ජීවිතයක් බවට අපේ ජීවිතය පත් කරගන්න. ඒ අපි කාටවත් පීඩාවක් නොදෙන චරිත. දෙන දේ තමයි අපිට ලැබෙන්නේ. යාදි සංවපතේ බීජං තාදි සංහරතේ ඵලං. වපුරන විදිහට අස්වන්න ලැබෙන්නේ. අපි අනිත් අයට පීඩා කරොත් අපිටත් පීඩා වෙනවා කොහෙන් හරි. එයාගෙම නෙවෙයි. හැබැයි එයාට අපි පීඩා කරනවා අපිට ඊළඟට වෙන කොහෙන් හරි ඒකේ විපාක ලැබෙනවා. ලැබෙන්නේ පොලිත් එක්ක. ඒ හින්දා හොඳට මතක තියාගන්න. තමන්ට අකමැත්තක් තියෙන කෙනෙක් ඉන්නවා කියලා එයාට පීඩා කරන්න අපි විවිධ උපක්‍රම යොදනවා නම් අනුම්පද කියමින් අනිත් අය සමග එක්ව වෙලා ඒක විපාකේ අපිටම විඳින්න වෙනවා. නිසා කවුරු හරි යම් දෙයක් කරොත් ඒක එයාට තී කියලා හිත හදා ගන්න උත්සාහ කරන්න. ඒකට අපි දඬුවම් කරන්න යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. දඬුවම් නොකර ඉඳීම තමයි යාරට තියෙන ලොකුම දඬුවම. දැන් මේ ධර්මයේ තියෙනවනේ සිල්වන්ත ගුණවන්ත තුමන්ට යම් වරදක් කරොත් ඒ විපාකේ බරපතලයි කියන කාරණේ. රහතන් වහන්සේ නමකට කවුරු හරි හිංසාවක් කරොත් ඒ රහතන් වහන්සේ ආපිට හිංසා කරන්නේ නැහැනේ. හැබැයි යාට විපාකේ බරපතලයි. අර සිල්වත් යම් නිසා. නිසා හොඳට මතක තියාගන්න ඕන අපි අන් අය ඉස්සරහා ඒ අයට හිත රිදෙන විදියට හැසිරෙන්නේ නැතුව කතා කරන්නේ නැතුව ඉන්නට දක්ෂ වෙන්න ඕන. ඒ සඳහා දරුවෝ අපි පුහුණු කරන්න ඕන. ඊළඟ කිසියම් කෙනෙකුට උපකාරයක් කිරීම අපිට පුළුවන් විදිහට ශ්‍රමයෙන් හරි වචනයකින් හරි උදව්වක් කරන්න පුළුවන් නම් ඊටමත් වටිනවා. නිසා දරුවන්ට පුරුදු කරන්න ඕන කාට හරි උදව්වක් කරන්න කියලා. මේක ඕනනම් පොතක වෙනම ලියන්න උනත් පුරුදු කරත් කමන්නේ. අද කාටද උදව් කරේ? මොකද්ද කරපු උදව්ව? ඒ වගේ එකක් පුරුදු කරත් කමන්නේ. මේක අපි මේ දාලා තියෙන කාට හරි උදව්වක් කරාද නැද්ද කියන එක පිළිබඳව
එතකොට ඒ උදව් කරපු මට්ටම අනුව සල්ලි ගොඩාක් දුන්නා කියන එක නෙවෙයි. තමන්ගේ හිතේ හැඟීම ගීමෙන් ගෞරවයෙන් වමනාවෙන් මේ උදව්ව කරාද කියන එක අනුව තමයි මේ ලකුණු දාගන්න තියෙන්නේ. ඊළඟට 40 දහම් කරුණක් ඉගෙන ගැනීම අනිවාර්යෙන්ම දවසකට එක දහම් කරුණක් හරි දරුවන්ට උගන්වන්නට මහන්සි ගන්න තමන් දන්න විදිහට කියලා දෙන්න. එහෙම නැත්නම් ඉගෙන ගන්න පිළිවෙලක් හදලා දෙන්න. ධම්මපදයේ පොත හරි කියවන්න උනන්දු කරවන්න. එතකොට එක ගාතාව හරි කමන්න. නැත්නම් ගාතාවකින් ගාථා පද දෙකක් හරි කමන්න කියවන්න කියලා. ඒකේ තේරුම බලා ගන්න කියලා යොමු කරන්න. එතකොට දහම් කරුණක් ඉගෙන ගැනීමත් ඉබේටම වගේ සිද්ධ වෙනවා. ඒ තුළින්ම දරුවා යහපත් මඟට හැදෙනවා, සකස් වෙනවා. හින්දා මේ දහම් කරුණ ඉගෙනීමට වෙනම සකස් වෙන්නේ නැතත් ඒ කාරණේ දෙමව්පියෝ විසින් සිදු කර යුතු වෙනවා. ඊළඟට දිනට નિયમિત පාඩම් වැඩ නිම කිරීම 41. මොකද ගොඩක් වෙලාවට අවදාට කල් දාගත්තොත් ඒක ගොඩ ගහනවනේ. ඊට පස්සේ මුකුත් කරගන්න බැරි වෙනවා. එදිනෙදාට નિયમિત පාඩම් වැඩ එදිනෙදාම අවසන් කරගත්තොත් ඒක ලොකු දෙයක්. ඒ වගේම නැවත දවස් 3කින් මතක් කරනවා, සතියකින් මතක් කරනවා, සති දෙකකින් මතක් කරනවා, සති 3කින් මතක් කරනවා කියන ආවර්ජනය කරන පිළිවෙල අනුගමනය කරොත් දේවල් අමතක වෙන්නේ නැති ගතියක් තියෙනවා කියලා හොයාගෙන තියෙනවා. ඉතින් ඒ නිසා එදාට નિયમિત පාඩම් වැඩ ටික ඉවර කරගත්තා නම්, කෙටි සටහන් ගහගත්තා නම්, ඒවට අවශ්‍ය කරන ප්‍රශ්න සකස් කරගත්තා නම් එතකොට මතක හිටින ශක්තියත් වැඩි කරගන්න පුළුවන්කම තියෙනවා. ඒත් එක්කම ඊළඟට නින්දට පෙර පසුදිනට අවශ්‍ය කරන දේවල් සකස් කර තැබීම අංක 42. පසුදිනට අවශ්‍ය දේවල් සකස් කර තැබීම කියන්නේ නින්දට පෙර. මොකද පොඩි දරුවන්ගේ නම් විශේෂයෙන්ම ඉස්කෝලේ යන ලෑස්තිලා තමයි මතක් වෙන්නේ. අම්මා අරක ගේන්න කිව්වා, අම්මා මේක ගෙනන්න කිව්වා, තාත්තා අරක ගේන්න කිව්වා, මේක ගේන්න කිව්වා කියලා කියනවා සමහර දරුවෝ. එහෙම වෙලා බෑ. වගකීමක් ඇති දරුවෙක් වෙන්න ඕනනේ. ඒ හින්දා කලින් දවසේ මේවා ලෑස්ති කරනවා කියන කාරණයට පුරුදු වුණාම එදාට මතක් වෙනවා අනේ හෙට අහවල් දෙය ගේන්න කිව්වා නේද කියලා. අඩුම තරමින් රෑ හරි මතක් වෙන එක ලොකු දෙයක් නේ. ඒ හින්දා මේ විදිහට සකස් වුණොත් දරුවෝ උදේ පාන්දර කලබල කරන්නේ නැහැ. අම්මා අරක ගෝ මේක ගෝ කිය. මේවා අම්මලා හදලා දෙන්න යන්න හොඳ නැහැ. පුංචිම දරුවන්ට උනත් එයාට මේ දේවල් කරගන්න දීලා පොඩ්ඩක් උදව්වක් කරන එක විතරක් කරන්න ඕනේ. එතකොට තමයි මේ දරුවන්ගේ පෞරුෂය සකස් වෙන්නේ හොඳට. ඒකෙන් තමයි බලාපොරොත්තු වෙන අනාගත සත්පුරුෂයා බිහි කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒ හින්දා අනිවාර්යෙන්ම අවදාට අවශ්‍ය කරන දේවල් ලෑස්ති කරලා තියන්න. දැන් අපි චාරිකාවක් එහෙම යනවා කියලා කිව්වොත් එහෙම කලින්ම ලෑස්ති අන්න ඒ වගේ සූදානම් වෙන්න කියලා මතක් කරන්න. අනිවාර්යයෙන්ම එතකොට ඒක පිටක් පිළිසරණක් වෙනවා. තමන්ගේ අනාගතය සකස් කරගන්න අධ්‍යාපනය වඩා හොඳින් කරගෙන යන්න. ඊළඟ 43 නින්දට පෙර දත් මැදීම. මේ දත් මැදීම කියන එකත් විශේෂයක් තියෙනවා කියලා දැන් හොයාගෙන තියෙනවා. මොකද ඒක හෘදයාබාධ පවා ඇති කරන්න බලපානවා, මොළේ ක්‍රියාකාරීත්වයට බලපානවා කියලා. ඉඳුල් කටේ තිබුණොත්, කට අපිරිසිදු වුණොත්, බැක්ටීරියා හැදුනොත් ශරීර සෞඛ්‍ය පවා පිරෙන්නට එය හේතුවක් වෙනවා කියලා හොයාගෙන තියෙනවා. ඒ නිසා ඒ කාරණාත් අපි දාලා තියෙනවා. නින්දට පෙර දත් මැදීම කියන කාරණේ
ඊළඟට නින්දට පෙර මව්ගුණ සිහි කරමින් මාට වැඳීම 44. එතකොට අර අපි උදේ වන්දනාව ගැන කිව්වනේ. අම්මට වැඳීම තාත්තට වැඳීම කාරණේ. ඒතර මෙතෙන්දෙත් අම්මගේ ගුණ මෙනෙහි කරලා අම්මගේ කකුල් දෙක අල්ලලා බොහොම ආදරෙන් වඳින්න ඕන. නින්දට ඉස්සෙල්ලා කරලා මොනවා හරි වරදක් කරලා තියෙන ඒවාට සමාව අරගෙන හදවතින්ම ඒ කාරණේ කරන්න ඕන. හැබැයි බැරි වෙලාව හරි අම්මා නැත්නම් අම්මා ඉන්න පැත්තට හරි කමන්න හිතින් වන්දනා කරන්න. එහෙම වන්දනා කරලා අම්මාව සමා කරගන්න. නමුත් ඉන්නවා නම් තමයි පහසු ඒක අනිවාර්යයෙන්ම කරගන්න පුළුවන්කම හැකියාව තියෙනවා. මේ වගේම පින් අනුමෝදන් කර පියාගේ ගුණ සිහිපත් කරමින් පියාට වඳින්න. ඒකත් එහෙමයි. අපි හිතමු සමහර විට පියාගේ යම් දුර්වලතා තියෙනවා කියලා. එහෙම වුණොත් හිතින් හරි කමන්න ඒ කටයුත්ත කරන්න. පියතුමා නැත්නම් එරිකැලක් ගහලා ඒත් හිතින් ඔබට පුළුවන් ගෞරව කරන්න. ඒක බොහොම වටින දෙයක් නිසා. ඊළඟට අපි 45 තමයි කියේ නින්දර පෙර පියතුමාට වන්දනා කිරීම. 46 නියමිත වේලාවට තමන්හට දෙමාපියන්හට සියලු සත්ත්වයන්ට මෙත් වඩා නින්දට යාම. මේ කාරණේදී මේ භාවනාව කියන කාරණයක් මෙතන කියවෙන්නේ. නියමිත වේලාවට තමන්හට දෙමාපියන්ට සියලු සත්ත්වයන්ට මෙත් වඩා නින්දට යාම. මෙතෙන්දී භාවනා පරියන්කයක ඉඳලා භාවනා කරන්න කියන එක නෙවෙයි මේ කියන්නේ. එහෙම ඉතින් ඉරියව්වක ඉඳලා භාවනා කරලා නිදා ගන්න නම් ගොඩක් හොඳයි. නමුත් නින්දට ගිහිල්ලා ඇඳේ හාන්සි වෙලා ඇඳේ හෝ පැදුරේ හෝ තමන් නිදා ගන්න තැනක හාන්සි වෙලා ඒ ඉරියව්වෙම ඉන්න ගාම තමන් අරමුණු කරගෙන තමන්ව සෑහළු කරගෙන මම වෛර නැත්තෙක් ඉන්නවා තරහ නැත්තෙක් ඉන්නවා නිදුක් වෙන්නා නිරෝගී වෙන්නා සුවපත් වෙන්නා ආදී වශයෙන් තමන්ට මායිති වඩා ගන්නවා. බොහොම සෑහළුවෙන් ප්‍රසන්න මොහොනින් යුක්තව ඒකෙල්ල මා මෙන්න මගේ අම්මා කියලා අම්මට තාත්තට සහෝදර සහෝදරින්වයි ආච්චිලා කියලා හැබැයි ජීවිතුන් අතර ඉන්නට විතරයි මෛත්‍රී වඩන්නේ. මේ පරිලෝක ගියාට එහෙම මෛත්‍රී වඩන්න යන්නේ නැහැ. දැනට ජීවත් වෙන්න අයට විතරයි මෛත්‍රී වඩන්නේ. එහෙම මෛත්‍රී වඩලා මා මෙන්න කියලා ඊට පස්සේ සියලු සත්වෝ කියලා මෙනෙහි කරාට කමන්නේ. නින්ද යනකම් මේ විදිහට මෛත්‍රී වඩනවා. එහෙම මෛත්‍රී වඩාගෙන යනකොට තමන්ට බේටම නින්දයයි. එතකොට ඔන්න තමන්ට ලොකු යහපතක් සැලසෙනවා. ඉතින් මෛත්‍රී වැඩිමේ ආනිසංස 11ක් පිළිබඳව කියවෙනවානේ. මේ පිළිබඳව මෙත්තානිසංස සූත්‍රයෙන් බලා ගන්න පුළුවන්. තවත් අතිරේක ආනිසංස බොහෝ තියෙනවානේ. ඉතින් යන්තම් කාරණා වශයෙන් උඩින් පල්ලෙන් පේනවා. නමුත් අර කාරණා 11 ඒ සියල්ලම අන්තර්ගත වෙලා තිබෙනවා. ඊට පස්සේ යටින් තියෙනවා සම්පූර්ණ එකතුව කියලා. ඒ කියන්නේ එදා දවසේ එකතුව. එදා දවසේ එකතුව එදාම දාන්න බෑනේ. ඇයි දැන් නිදිනේ. දැන් නිදියාගෙන ඉන්න වෙලාව නෙවෙයි. ඒතකොට දැන් අපි මේ ලකුණු දාන්න කියලා කිව්වේ කෑම කාලා ඉවර වෙලානේ. ඒතකොට කෑම කාලා ඉවර වෙලා ලකුණු දානවා. එතනින් පස්සේ නින්දට පෙර දත් මැදීමවත් නින්දට පෙර ගුණ සිහිපත් කර මාවට වැඳීම, පිය ගුණ සිහිපත් කර පියාට වැඳීම, නියමිත වේලාවට තමන්ට ඇතුළු සියලු සත්ත්වයන් මෙත් වඩා නින්දට යාම කියන කාරණාවලට ලකුණු දාගන්න බෑ. එමනම් මොකද කරන්නේ? එමනම් ඒතෙන්ද එනකන් ලකුණු දාගන්නවා. හැබැයි කලින් දවසේ ටික එදාට ලකුණු කරන්න පුළුවන්. කලින් දවසේ ටික එදාට සම්පූර්ණ කරනවා. එදා දවසේ ටික එදා දිනේදී අදාළ තැන දක්වා විතරක් ලකුණු කරගන්නවා. එතකොට සම්පූර්ණ ලකුණු දැමීම ඒ විදිහට කරගන්න පුළුවන්කම හැකියාව තියෙනවා. ඊළඟට මෙතන පල්ලෙහා තියෙනවා මේ කොලේ මව පියා බාරකරුගේ අත්සන පළමු සතිය කියලා. එතකොට මාසෙට සති 4ක් කියන එකනේ අපේ සාමාන්‍ය උපකල්පනය. ඒ අනුව
දවස් දෙකක් වැඩි වෙන්නේ. එතකොට අපි හිතමු මැයි මාසේ පළවෙනිදා පටන් ගත්තා කියලා. මැයි මාසේ පළවෙනිදා නම් එදා ඉඳලා ඒ ගත කරපු සතිය අපි හිතමු සවුන්ද පටන්ගෙන ඉරිදායින් ඉවරුණා කියලා. ඒකට ඒ සතිය ඇතුළත ලකුණු කරපු ටික අම්මා තාත්තා බලලා වරදක් වෙලාද නැද්ද කියන කාරණයක් තහවුරු කරගෙන ඒ පිළිබඳව අධීක්ෂණය කරා කියන කාරණේ තහවුරු කරන්න තමයි අපි මේ මෞපිය බාරකරුගේ අත්සන කියලා දාලා තියෙන්නේ. එතකොට ඒකෙදි මෙතෙන්දී අත්සන් කරන කෙනා නිරන්තරයෙන් එක්කෙනෙක් වුණත් අපිට පහසුයි. එහෙම වුණොත් මවද පියාද බාරකරුද කියන කාරණේ හරියටම ඉතුරු කරලා අනිත් කාරණා දෙක ගානකින් කපන්න පුළුවන්. ඒකට අත්සන් කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට එහෙම අත්සන් කරලා මේකේ ඡායාරූපයක් ගන්න අවශ්‍යයි. මේ ඡායාරූපයක් අරගෙන අපි ඉදිරියේදී අදාළ WhatsApp අංක ලබා දෙනවා. ඒ WhatsApp අංකයකට එවන්න ඕන. ඒක අනිවාර්යයෙන්ම කෙරෙන්න ඕන කාරණයක්. එතකොට අපි අදාළ අය බලලා මොනවා හරි අවශ්‍ය උපදේශනයක් එහෙම තිබෙනවා නම් ඒ දේවල් ඉදිරියේදී කරනවා. ඒ විදිහට තමයි මේ පත්‍රිකාව පුරවන්න තියෙන්නේ. ඒ නිසා එහෙනම් මේ පත්‍රිකාව පුරවලා අපි අපේ දරුවෝ ටික වඩා යහපත් දරු පිරිසක් කරන්නට උත්සාහ ගමු. මේ පිළිබඳව මොනවා හරි ගැටලුවක් ඔබට ඇති වුණොත් ඒ පිළිබඳව අපෙන් විමසන්න පුළුවන්කම තියෙනවා. මේ පත්‍රිකාවේ තියෙන කාරණා සම්බන්ධව අපි වෙන වෙනම තවත් ඉදිරියට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒවා අපි සවිස්තරව තව වෙනත් අයත් සුදුසු අයත් එක්කව කරගෙන සාකච්ඡා කරලා ඔයගලාට අතිරේක කාරණාත් දරුවන්ගේ ජීවිතවලට වැදගත් කාරණාත් ගෙනෙන්නට අරමුණු කරමින් අපි මේ මොහොතේදී මේ කල්නමිතුරු තක්සලාවෙහි ශිෂ්‍ය නායක ක්‍රියාකාරකම් පත්‍රිකාව ලකුණු ලබා දීම පිළිබඳව පැහැදිලි කිරීමේ කර්තව්‍ය මෙතනින් හමාර කරනවා. නැවත ඔබ මුණ ගැහෙන අධිෂ්ඨානයෙන් ඉතින් ඇත්තටම අපි මේ කටයුත්ත මේ දෙවෙනි වතාවට අපි මේ වීඩියෝ ගත කරන්න කලින් වීඩියෝ ගත කරලා අපිට ගැටලු ටිකක් ඇති වුණා. ඒක වීඩියෝ ගත කරලා වෙනුවට රාත්‍රී 2:00 වුණා. අද රාත්‍රී 2ට විනාඩි 4ක් වගේ තියෙන. ඉතින් මේක වෙනුවට 2 වෙයි. ඉතින් සැතපෙනකොට තවත් බොහෝ වෙලාවක් ගත වෙයි. ඉතින් එතකොට මේ අපි මේ දේවල් කරන්නේ මුදල් වියදම් කරගෙන කාලය කැප කරගෙන නිදි වර්ජිතව. නිදි වැරීම අපිටත් හොඳ නැහැ. නමුත් මේ හැමදේම කරන්නේ ඔබේ දරුවා වෙනුවෙන්. ඔබේ දරුවා විතරක් නෙමෙයි රටේ දරුවෝ වෙනුවෙන්. මේ රටේ දරුවෝ කියලා කියන්නේ අපේ දරුවෝ හැටියට අපි සැලකන්නේ. ඉතින් මේ දරුවෝ අපිට සම්පතක්. මේ දරුවෝ සම්පතක් වෙන්නේ අපි නියමාකාරයෙන් මේ අනුව සකස් කරගත්තොත් අපි බලාපොරොත්තු වෙන 2035 වගේ වෙනකොට අපිට මහා වාසනාවන්ත පින්බර ඉතාමත් සත්පුරුෂ දරු පිරිසක් හදාගන්න පුළුවන් වෙයි කියලා සියලුම දෙනා හදාගන්න කිසිම කෙනෙකුට හැකියාවක් නැත්තේ නෑ. නමුත් යම් ප්‍රමාණයක් හරි සකස් කරගන්න අපිට පුළුවන්කම ලැබේ. ඒ සඳහා ඔබත් දායක වුණා කියලා මගේ පුතත් මගේ දුවත් හොඳ දරුවෙක් කරගත්තා කියලා සතුට වෙන්න පුළුවන්කම එදාට ඔබටත් ලැබෙනු ඇති. ඒ සඳහා අපිටත් දායක වෙන්න අවකාශ ලැබුණා කියලා අපිටත් සතුට වෙන්න පුළුවන් වෙයි. ඒ සතුට භුක්ති විඳින්මින් රට සමාජයේ වඩා යහපත් තැනකට ගෙන යන්න අපි හැම දිනාටම ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියන අධිෂ්ඨානය ඇති කරගනිමින් අපි මෙතෙක් සිදු කරන ඇති සියලු කුසල් අපවත් සසුනත් ආරක්ෂා කරන, ඒ වගේම ඔබේ දරුවන් ආරක්ෂා කරන,
ඒ වගේම මේ දරුවන්ගේ පාසල්, දහම් පාසල්, විහාරස්ථාන, ඒ වගේම බේගම ආරක්ෂා කරන සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා. මේ දෙවියෝද අනුමෝදන් වෙමින් දෙවියන්ගේ දිවස පාසඩින් කරගන්න අතර මේ සම්බුදුසුණත් සිල්වන්ත ගුණාන් සාන්නාංශයලත් ඒ වගේම යහපත් ගුණගරුකේ විදුහල්පතිතුමන්ලා තුමියන්ලා උපදේශකතුමන්ලා තුමියන්ලා ආචාර්ය මණ්ඩල මහත්මීන්ලා ඒ වගේම සත්පුරුෂ ආචාර්ය මහාචාර්යවරු උපදේශකතුමන්ලා ඇතුළු සියලු දෙනාමත් ආරක්ෂා කරගනිමින් මේ රට සමාජයේ යහපත් තැනකට ගොඩනගන්නට වෙරවීරිය දරන යම් කෙනෙක් වෙනම් මේ හැමදෙනාමත් ආරක්ෂා කරමින් මේ රට සමාජයේ ඉතාමත් උසස් තැනකට දියුණු කරන්නට දෙවියන්ට ශක්තිය ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. තිරුවන් සරණ සියලු දෙවියන්ට මෙතෙන් පටන් ඉදිරියට අපිට මේ කටයුතු හැමතෙකම සාර්ථක කරගන්න ලැබේවා. ඔබටත් අපටත් හැම දිනකටම උදා වන අලුත් අවුරුද්දත් සමග උදා වන අවසර ඒ වගේම මේ අධිවේශක් සමග උදා වෙන වර්ෂය හැමතෙකම වාසනාවන්ත වේවා ජය වේවා කියලා අදිෂ්ඨාන කරන හැම දිනකටම යහපතක් වේවා. තිරුවන් සරණයි.